ආයිබෝවන් මම මෙතන අද කතා කරන්නකොට දැක්ක වගේ මේකේ දාලා තියෙන මේ හෙඩින් එකේ ඇත්තටම මේ ලෝකේ තියෙන හොඳම ආගම මොකක්ද කියන එක. ආගම හෝ ධර්මය මොකක්ද කියන එක තමයි කතා කරන්නේ. මේක ඇත්තට මම ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම මොන ආගමේද කියලා. ඇත්තට මම කතෝලික පාසලකට ගියේ. ඒනකොට මම හැම ආගමක්ම වගේ ස්ටඩි කරලා තියෙනවා. ඒකෙදි මම පොඩි කෙටි සඳහනක් එක්ක මම කියන්නම් මේ ආගම් වල හොඳම ආගම මොකක්ද කියන එක. මේක කාටවත් අපහාසයක්වත් අගරු කරන්නත් නෙමෙයි මම මගේ අදහස ප්‍රකාශ කරනවා. මෙතනදී ඇත්තටම තියෙන්නේ මම මුලින්ම ගන්න ලෝකේ වැඩියෙන්ම තියෙන ආගම කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම. මේක ඇත්තටම කියනවා නම් මේ ආගමේ මේක සුවිශේෂී ආගමක් වෙනවා. මොකද මේක ඇත්තටම යුදෙව්වන්ගේ දෙවියන් වහන්සේ ඉන්නවනේ එයාගේ පුතාගේ ජේසුස් වහන්සේ මුල් කරගෙන තමයි මේ ආගම යන්නේ. ඒතකොට බයිබලෙත් එක්කම තමයි යන්නේ. ඒතකොට නව කිවිසුම කියලා කියනවා. ඒතකොට මේකෙදි ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පස්සේ අවුරුදු 300ක් විතර ගියාට පස්සේ තමයි මේ ක්‍රිස්තියානි ආගම එන්නේ. ඔය කොන්ස්ටන්ටිනෝපල් අධිරාජ්‍යයේ මවට හීනෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේ කතා කරලා තිනවා. ඊට පස්සේ අධිරාජ්‍යය ගිහිල්ලා මේ ජේසුස් වහන්සේගේ ඇන ගහපු කුරුසේ ගෙනල්ලා තියලා ඊට පස්සේ එයා එතෙන් තමයි ස්ටාර්ට් එක පටන් ගන්නෙ මේ ආගමේ. ඒතකොට මේ ආගමේ දැන් ජුයිස්ලාගේ ආගමට වඩා ටිකක් වෙනස් ආකාරයකට යනවා. මොකද ග්‍රීක දෙවිවරුන්ගේ ආభాෂය අරගෙන තමයි මේක ඉස්සරහට යන්නේ. මොනවා වුණත් දැන් මේ ආගමේ ප්‍රධානම දේ තමයි දසපනතත් එක්ක මේක යන්නේ. කතෝලිකයෝ දන්නවා ඇති දසපනත කියලා එකක් තියෙනවා. නීති පහක. ඒ කියන්නේ අපි පන්සිල් පද පහ වගේ දසපනත කියලා එකක් තියෙනවා. මම දසපනත ගැන පස්සේ වීඩියෝ එකක් මේ දෙන්නම්. ඒක දන්නේ නැති කට්ටියට මේ වරම් දසපනත කියලා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ එවුවොත් ඒක හොයාගන්න පුළුවන්. ඒක නීති වගේක් තියෙන්නේ. හරි. එතකොට දැන් මේ නීතිත් එක්ක බැලුවම දැන් මේ ආගමේ තියෙන සුවිශේෂීම දේ තමයි මේක ඇත්තටම ඉදාපන් නිදහස් ආගමක්. ඒක ඇත්තටම නිදහස් ආගමක්. නැත්නම් මේකේ පල්ලි යන්න කියලා තියෙනවා. ඒ දේවල් කරන්න කියලා තියෙනවා. ඒ වුණාට ඒක අර දරුණු ලෙස පල්ලි යන්න ඕනේ මෙහෙමයි කියලා එහෙම දරුණුවටම මේව එකක් නෑ. අතර බුද්ධ ආගමේ වගේ තමයි තියෙන්නේ. තමුන්ම තමයි ඒක මේව කරන්න ඕනේ. පල්ලි යනවා නම් හොඳයි. අනිවාර්යෙන් කතෝලිකයෙක් වුණාම පල්ලි යන්න ඕනේ. ඉතින් ඒක අර රීතියක් වගේ තියෙන්නේ. ඉතින් දැන් මේක බැලුවොත් අපි දැන් ඔය කන බොන දේවල් එහෙම බැලුවොත් එහෙම මේ ආගම කිසිම තාංචියක් නැහැ. අපි ගත්තොත් ඔය යුදෙව්වන්ගේ ආගම මේකෙන් කැඩිලා ආපු එකක් නෙමෙයි. ඒතකොට එහෙම ගත්තොත් එහෙම කන බොන දේවල් සාමාන්‍යයෙන් මුහුදේ ඉන්න ඉස්සෝ කකුලෝ වගේ සත්තු පවා කන්න තහනම් යුදෙව්වන්ට. එතකොට කතෝලික ආගම එහෙම නැහැ. කතෝලික ආගමේ ක්‍රිස්තියානි ආගමේ ඇත්තටම ඕන දෙයක් කනවා. ඒ වගේම තමයි ආගොල්ලෝ අහලා ඇති ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රියේ බොදින වයින් බිව්වා කියලා. විශේෂම දේ තමයි දැන් ඔය කොන්ස්ටන්ටිනෝපල් අධිරාජ්‍යයෙන් පස්සේ පල්ලි හැදෙන්න පටන් ගන්නවා. මේක ආගමක් විදිහට ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගන්නවා. තව බෑක් ස්ටෝරි ගොඩක් තියෙනවා. ඒකෙදි මේ පල්ලි වලින් තමයි මේ වයින් ඒවා වයින් ඊට පස්සේ මේගොල්ලෝ ඇල්කොහොල් බවට පත් කරනවා පස්වන සියවසේදී විතර. ඒ කියන්නේ ඇල්කොහොල් ජනගත කරනවා වගේ දෙයක් වුණා මේ ආගමෙන්. මේක අහලා කුපිත වෙන්න එපා කවුරුත්. මොකද ඒක ඒ සංස්කෘතියත් එක්ක යන්නේ රෝමේ තිබ්බ සංස්කෘතියත් එක්ක තමයි මේක යන්නේ. මොකද රෝමේ මිනිස්සු හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු. ඒක නිසා ඒක ඒගොල්ලෝ ස්ප්‍රෙඩ් කරනකොට රෝමානු කතෝලික එන්නේ ඕකෙන් තමයි. අතට මමත් රෝමානු කතෝලික. ඉතින් අපේ තියෙන දෙයක් තමයි අර කාලා බීලා ඉන්නවා කියලා සංස්කෘතියක් තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා කතෝලික ආගමේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම බැලුවොත් එහෙම අපි සමාජීය වශයෙන් බැලුවොත් කතෝලික ආගම සුවිශේෂී නිදහසක් දීලා තිනවා. ඒක අදහන කට්ටියට. එතකොට දෙවියන් වහන්සේ මුල් කරගෙන තමයි තියෙන්නේ. බයිබලය මුල් කරගෙන. ඇත්තම කියනවා නම් මේක ඊටාම සුභවාදී ආගමක්. මොකද ඒක ඇත්තටම අපි කිව්වොත් අතර ජේසුස් වහන්සේ කියලා තිනවා මේ කමුලට ගැහුවොත් අනිත් කමුලක් දෙන්න ගහන්න කියලා. මොකද ඒ කියන්නේ ගහන පුද්ගලයාගේ ඒ කේන්ති ඉවර කරලම දාන්න. ඒ කියන්නේ අටැක් කරන්න එපා කියලා තියෙන්නේ. ඒ කියන්නේ සටන් කරන්න එපා. සටන් වදින්න එපා කියන එක තමයි තියෙන්නේ. සතුරාටත් ප්‍රේම කරන්න කියලා කියන්නේ අන්න ඒක. අසල්සියට ප්‍රේම කරන්න කියලා දෙනවා. ඒක ප්‍රේමණීය ආගමක් ලෙස හුවා දක්වන්න පුළුවන් ඇත්තටම. මොකද ඒක ඇත්තටම එහෙම දේවල් තියෙනවා. වයලන්ස්
කියන එක ඇත්තටම කැමති නෑ. ඒ කියන්නේ එක එක දේවල් තියෙන ඔය කාදිනල් ඒ දවස්වල මේ මීට අවුරුදු 100 ඒ කියන්නේ 15 වෙනි සියවසේ ඉඳන් අතරම කරන 15 වෙනි සියවස වෙනකම් ඔය කාදිනල් වලින් මාර මේ දේවල් කරලා තිනවා මේ යුරෝපේ. මොකද ඒ කාදිනල්ගේ තියෙන අයිඩියාස් වලින්ම තමයි ඉස්සරහට ගිහිල්ලා තින්නෙත් ඔය කතෝලික පාසල් ක්‍රමය ඒවා තනිකර ස්ප්‍රෙඩ් උනේ යුරෝප්. මේ ලංකාවට පව ලංකාව නෙවෙයි හැම ආසියාව හැම එකම තියෙනවා. එන්නේ ඒ ආශය ඇවිල්ලා තියෙනවා ඇත්තටම. එතකොට මේකේ ඔය ඇත්තට තව දෙයක් තියෙනවා මේකේ මේ කුලමල ඒවා වැඩි නෑ. පොඩ්ඩක් තියෙනවා. ඒක ඇත්තටම ඔය අධ්‍යාපන ක්‍රමෙත් එක්ක ඒක ඇත්තටම මේ සමානුපාතිකව ගියා. හැබැයි ඒනට වෙනස්කම් තියෙනවා. ගොඩක් කළු ජාතිකයන්ට එහෙම පොඩි දේවල් ටිකක් තියෙනවා. මොනවා වුණත් ඒ දවස්වල දැන් ඒක නැහැ. සාමාන්‍යයෙන් බැලුවොත් ඉතිහාසය ඉඳලා බලාගෙන ආවොත් එහෙම ඔය අපි කියමු ලන්දේසි පුතුගීසි ඔක්කොම කතෝලිකයෝ තමයි ඉන්නේ. කතෝලික ක්‍රිස්තියානි තමයි එන්නේ. ඉතින් ඇවිල්ලා අපි මේ වගේ රටවල් වලටත් ඒගොල්ලෝ තමයි ස්ප්‍රෙඩ් කරේ ඇත්තටම. ඉතින් එහෙම වුණා බැලුවොත් සමාජීය වශයෙන් මම රෑන්කින් කරොත් සමාජීය වශයෙන් කතෝලික ආගම ඉතා සාර්ථක ආගමක් කියන්න පුළුවන් ඒ සමාජීය පැත්තෙන් බැලුවොත්. මේක ගොඩ ලොකු මාතෘකාවක්. මම ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්නේ. කවුරුත් මේ වගේ අයිඩියා එකක් දෙන්නේ නැති නිසා මොකද මම අතන වීඩියෝස් හොයලා බැලුවා කවුරුත් මේ වගේ අයිඩියා එකක් දීලා නැහැ. මම හිතුවා මේක මම අලුත්ම විදියකට මේක මේ දෙන්න ඕනේ කියලා. ඒතකොට බැලුවොත් සමාජීය වශයෙන් ඉතා සාර්ථකයි මේ කතෝලික ක්‍රිස්තියානි ආගම. ඒතකොට අපි ආධ්‍යාත්මික වශයෙන් ඔකේ ආධ්‍යාත්මික වශයෙන් බැලුවොත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ගොඩක් ලෞකික පැත්තට තමයි තියෙන්නේ. කතෝලික ආගම ගොඩක්ම ලෞකික පැත්තට තියෙන්නේ 100%ක්ම වශයෙන් මලාට පස්සේ ස්වර්ගයට යන්න තියෙනවා. ඒ වගේ එක දේවල් තියෙනවා. එතකොට මේ දෙවියන් වහන්සේම බේස් කරගත්ත දේවල් පව් කරොත් දෙවියන් වහන්සේට අපි පල්ලියට ගිහිල්ලා පව් කමා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒක ආධ්‍යාත්මික පැත්තෙන් බැලුවොත් එච්චර සාර්ථක නැහැ කියලා මට නම් හිතෙන්නේ. මම ඇත්තටම කතෝලික වශයෙන් මම කියන්න පුළුවන් නිසා මම කියන්නේ ඒක එච්චර සාර්ථක නැහැ ආධ්‍යාත්මික වශයෙන්. භාවනා ඒවා තියෙනවා. එහෙම බැලුවොත් එතකොට ආර්ථිකය බැලුවොත් අපි සමාජීය එතකොට ආධ්‍යාත්මික එතකොට ආර්ථික වශයෙන් බැලුවොත් ආර්ථික බැලුවොත් ඉතාම සාර්ථකයි. මොකද සාමාන්‍ය බැලුවොත් යුරෝප් කන්ට්‍රීස් වල ඔක්කොම තියෙන්නේ මේ කතෝලික මේවා තියෙන්නේ ගොඩක්. ඒගොල්ලෝ සාමාන්‍ය ආර්ථිකයේ මේව කරන ඔය හොරපොර වංචා කරන්නේ නැතුව ගොඩක් දුරට හැමෝටම පොදුවේ යහපත වෙන විදිහට තමයි ආර්ථික සිස්ටම් පවා තියෙන්නේ. මොකද ඒතරම මේ ඔය ඉස්සර හිටපු කාදිනල් වරු හැමතිස්සෙම ආර්ථිකය ඒගොල්ලෝ තමයි හැන්ඩල් කරේ. මොකද රාජ්‍ය භාණ්ඩාගාරය පවා කාදිනල් වරු අතර ප්‍රංශේ එංගලන්තේ එතකොට බැලුවොත් මේ රෝම ඉතාලිය වගේ සම්පූර්ණයෙන් පාලනය කරේ අතරම කියන රජවරු හිටියට මේගොල්ලෝ තමයි අනුශාසනා දීලා මේව කරේ. හරි එතකොට එහෙම අයිඩියා එකක් ඔයගලන්ට ඒකල හිතනවා කතෝලික ආගම ගැන. තව මේක ලොකු සබ්ජෙක්ට් එකක්. මම මේ කාට කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. මගෙන් අහලා තිබ්බා මේ හොඳම ආගම මොකක්ද කියලා. ඉතින් මම දෙන උත්තරේ තමයි මේක. පළවෙනි ආගම මම කිව්වා කතෝලික ආගම. ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනියට දෙනවා මුස්ලිම් ආගම. ඉස්ලාම් ධර්මය. ඉස්ලාම් ධර්මයක් නෙමෙයි අතන ඉස්ලාම් ආගමක් වෙන්න ඕනේ. මොකද මේක අතන කුරානය. දන්නවද කුරානයේ ඔගේ බෑක් ස්ටෝරි ගොඩක් තියෙනවා. මගේ පරණ වීඩියෝ එකක් තියෙනවා ඉස්ලාම් ආගම පටන් ගත්තට ගැටි මේක ඒක පොඩ්ඩක් බලන්න. මේ ඒතර ඉස්ලාම් ආගම ගත්තොත් ඇත්තටම කියනවා ඉස්ලාම් ආගමෙන් අල්ලා දෙවියන් කියන්නේ යුදෙව්වන්ගේ දෙවියන් වහන්සේම තමයි. එකම දෙවියෝ ඉන්නේ. එතකොට මේක කැඩුනේ කියන එක ලොකලා දෙන්න ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ ගැන දන්නේ නැති කට්ටියට දැන් ඒතර මේ කොහොමද දැන් යුදෙව්වන්ගේ ජේසුගේ ඔරිජිනල් ආගම යුදෙව් ආගම කඩලා ක්‍රිස්තියානි වුණා. ඒතර යුදෙව්වන්ගේ ඔරිජිනල් ආගමෙන් කොහොමද මේ දෙවියන් වහන්සේ කොහොමද මේ පැත්තට අලුත් ආගමක් හදන්නේ කියලා. ඕක මම කියන්නේ. දැන් ජේසුස් වහන්සේ වසර 0ේදී අපි කියන ක්‍රිස්තු වර්ෂ 0ේදී ඉපදිලා ක්‍රිස්තුවට එකේදී කියමුකෝ. එකේදී ඉපදුනාට පස්සේ මෙතන යුදෙව්වුන්ගේ ආගම මේම හෙඩ් අප් වෙලා මේක යනවා. මේ ක්‍රිස්තියානි ආගම. ඒ යන අතරතුරදී දෙවියන් වහන්සේගෙන් එච්චර දිව්‍යසිවරු ගොඩ දෙනෙක්ගෙන් පණිවිඩේ නැහැ. අවුරුදු 500ක් විතර යනවා. ගියාට පස්සේ මක්කමදී නබිනායකතුමා එනවා. නබිනායකතුමාට කතා කරනවා ගේබ්‍රියල් කියලා දේවදූතයෙක් ඉන්නවා. එතකොට මේ ගේබ්‍රියල් කියන දේවදූතයා කතා කරලා තමයි මේ ඉස්ලාම් ආගම එන්නේ. ඔන්න එතන හරිනේ දැන් ඒක දන්නවා මම. දැන් මෙතන දැන් කනබොන දේවල් ගැන මම කියන්න. දැන් ඉස්ලාම් ආගමේ ප්‍රධාන වශයෙන් කනබොන්න එපා කියලා තියෙන ඔය කුර තුනේ සත්තුන්. ඒ කියන්නේ ඌරන්ව කන්න බෑ. තව ඉන්න සත්තු ඒ වගේම
ඔය ඉස්සෝ දැල්ලෝ ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ. මොකද යුදෙව්වන්ගෙත් තියෙනවා ඉස්සෝ දැල්ලෝ කන්න පාට. ඒ කියන්නේ මුහුදේ ඉන්න කුණු කන සත්තු. ඒ කියන්නේ මුහුදේ ඉන්න කුණු කන සත්තු කන්න එපා කියලා තියෙනවා. ඇත්තටම මේ මට දැනුයි පොඩ්ඩක් මතක් වුණේ. ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. මං හිතන්නේ අනිවාර්යෙන් ඒකත් ඇති. මොකද උරුමස හරාම් කියලා කියනවා. හරාම් කියන්නේ ඒක හර නෑ. කියන්නේ හොඳ නෑ කියන එක. මොකද ඒක ඇත්තටම කියන විද්‍යාත්මක දෙයක්. මොකද ඌරුමස් වලින් ඇත්තටම මම වුණත් ඌරුමස් කන්නේ නෑ. ඒ දවස්වල ගෑවා දැන් කන්නේ නෑ. මොකද ඌරුමස් වලින් විස බීජ මේ එනවා ප්‍රමාණය වැඩි. මොකද ඌර ජරාව කන්නේ ඇත්තටම. ඌරට ඕන දෙයක් කරන්න පුළුවන්. ඌර ගැන කියනවා නම් සාමාන්‍ය ඌරන්ට පුළුවන් අපේ මේ උකුල්ලට තියෙන උකුල්ලටේ හපලා කන්න. ඒ කියන්නේ එච්චරට ශක්තියක් තියෙනවා මුන්ට. ඒ කියන්නේ එච්චරට ඕන කුණු ගොඩක් කනවා. ඒක නිසා මේ ඌර කියන සතාගේ කාමස් කන්න නම් එපා කවුරු. මම මේක මේ ඉස්ලාම් ආගමේ තියෙන දෙයක් නිසා නෙමෙයි. මේක විද්‍යාත්මකව මම කියන්නේ ඔය ඌරන්ගේ කම් මස්වල තියෙන ඔය පැරසයිට් පොඩි පණුවෝ ඉන්නවා. ඒවා අනිවාර්යෙන් ගියාට පස්සේ ඒක ඇලර්ජික් වෙන වෙලා ලෙඩ රෝග හැදෙනවා. කාලයක් ගියාට පස්සේ ඕක උස්සන්න වෙන්න පුළුවන්. يعني පොඩි يعني ඇඟේ තියෙන ලෙඩ රෝග වැඩි වෙන්න පුළුවන් මේ වෙකෙන්. ඉතින් එහෙම බැලුවම හොඳ නැති දෙයක් තමයි ඌරුමස් කියන්නේ. එතකොට ඊට පස්සේ මම කියන්නම් දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මේ දවස් 40ක උපවාසය කරන නෝම්බි අල්ලනවා. ඔන්න ඇත්තටම කියනවා නම් ඉස්ලාම් ආගමේ තියෙන සුපිරිම දෙයක් තමයි නෝම්බි අල්ලනවා කියන එක. මොකද නෝම්බි අල්ලන එකෙන් ඇත්තටම කියනවා නම් මේ අපේ ඇඟ සම්පූර්ණයෙන් ෆිල්ටර් කරන සිස්ටම් එකක් තියෙනවා. ඒතර අපි කෑවේ නැතුණාම අපේ ඇඟේ තියෙන මේ මොකක්ද කියන්නේ පිළිකා සෛල මේ නැති වෙනවා අතර. يعني අපේ ඇඟේ තියෙන පිළිකා සෛල ආහාරයට ගන්නවා ඇඟ ඇතුළෙන්ම. ඒක දැන් දන්නවා විද්‍යාඥවරයෙක් චයිනාවල මේ යා හොයාගෙන තිනවා මේ බඩගින්න හිටියම වෙන දේවල් පැය 24ක් බඩගින්න හිටියොත් තවත් හොඳයි කියන එක. ඒ වගේ ඔය දියවැඩියාව තියෙනවා නම් ඒ වගේ දේවල් වලට සෑහෙන දුරට මේ උපවාස කියන එක හොඳයි. මොකද විශේෂයෙන් මම කියන්න ඕනේ ඔය සෞදි අරාබියේ අප්‍රිකා රටවල මිනිස්සුන්ට ඔය අප්‍රිකාවේ ගොඩක් ඉන්නේ මුස්ලිම් ජාතියෝ. එතකොට මේ පිළිකා නැහැ. ඇත්තටම ඔය මඤ්ඤොක් කන එකක් තියෙනවා. ඔය මඤ්ඤොක් ගොඩක් කනවා අප්‍රිකාවේ මිනිස්සු. ඉතින් ඒ වුණාට අරක තමයි විශේෂම දේ. පිළිකා නැහැ. මොකද ඌරුමස් කෑවොත් අනිවාර්යෙන් ඔක පිළිකාවෙන් නම් පොළ. ඌරුමස් කියන්නේ ඇත්තටම පිළිකා කාරකයක් කියන බල තාම ඔප්පු කරලා නැහැ. ඒවා ඉස්සරහට කවදා හරි ඔක ඔප්පු වෙයි. මොකද මස් බිස්නස් එකේ ඉන්න කට්ටිය කැමති නැහැ. තමුන් මේව කරන එක මේ සවුත්තු කරගන්න. එතකොට දැන් ඉස්ලාම් ආගමේ තියෙන ඒ දේ ඇත්තටම මාර වටිනවා. එතකොට දැන් ඉස්ලාම් ආගමේ තව දේවල් ටිකක් තියෙනවා. ඒක ගැන කතා කරන්න අමාරුයි. එතකොට දැන් අපි ගත්තොත් ඊළඟ මේ ඉස්ලාම් ආගමේ තියෙන ප්‍රධානම දේ මලාට පස්සේ කොහෙද යන්නේ කියන එක. එතකොට තියෙනවා මේක ස්වර්ගයට යන්නේ. ඒ වගේම අර දෙව්වන්ගේ ක්‍රිස්තියානින්ගේ වගේ මේගොල්ලන්ගේ තියෙන්නේ මේ යන්න ස්වර්ගයට තියෙන්නේ. ස්වර්ගයට යන්න එක දේවල් තියෙනවා. එක මත තියෙනවා. ඉතින් මේ මත ඔයගොල්ලෝ දන්නේ නැති සමහරක් කට්ටිය ඉතින් කියන මම මෙතන කියන්නේ නැහැ. මම මෙතන කතා කරන්න ගත්තේ මේක ආර්ථිකය සමාජීය වශයෙන් කොහොමද මේක අපිට වැදගත් වෙන්නේ. කියන්නේ හොඳම ආගමනේ දැන් අපි ඔය වෙලාවේ හොයන්නේ මේ වෙලාවේ. දැන් එතකොට එහෙම ගත්තොත් ඉස්ලාම් ආගමේ තියෙන තව දෙයක් තමයි ඉස්ලාම් ආගමේ සමාව දීම තියෙනවා. අනිවාර්යෙන් සමාව දෙන්න ඕනේ. ඒ කියන්නේ තමුන්ට ඒකේ තව පොඩි කාරණා ටිකක් තියෙනවා. අර ඔයගොල්ලෝ අහලා ඇති අර මෙහෙම තමුන්ගේ ආගමට ආව නැත්තම් මරන්න ඕනේ අරගයි මේකයි කේස් කියලා. ඉතින් ඒ ගැන මම ස්ටඩි කරලා දරුවෝටම ස්ටඩි කරේ නෑ. ඒ එහෙම පොඩි දෙයක්ත් තියෙනවා පොඩි මේ එකක්. මේ ඒක ටිකක් නරක පැත්ත. ඒක ටිකක් හොඳ නැති ගතියක් තේරෙනවා මට. ඒකට ඒක අනිවාර්යෙන් ස්ටඩි කරන්න වෙනවා ඒ වගේ දේවල් ගැන. කොහොම හරි මේකේ මේ ඉවසීම පිළිබඳව කියලා දෙනවා. සමාව දීම පිළිබඳව අනිවාර්යෙන් කියලා දිනවා. ඒ වගේම මේකේ මේ ආහාර පාන ගැනීම පිළිබඳ සම්පූර්ණ දේවල් තියෙනවා. සමාජීය වශයෙන් ගත් කල ඊටාම හොඳ නීති රීති තියෙන ආගමක්. ඊටාම හොඳ නීති තියෙන ආගමක්. මොකද ඒකෙන් සෑහෙන මොකද ඇල්කොහොල් අරක්කු බොන්න තහනම් ඇත්තටම ඇල්කොහොල් පාවිච්චි තහනම්. දැන් අපි බැලුවොත් දැන් යුදෙව්වන්ට එහෙම තහනමක් නැහැ. ක්‍රිස්තියානිවුන්ට කොහොමවත් තහනමක් නැහැ. ඒක ප්‍රොමෝට් කරනවා ඒගොල්ලෝ. දැන් එහෙම බැලුවොත් එහෙම ලෙඩ රෝග අඩුයි. දැන් බලන්න සෞදියේ ගොඩක් මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙනවා. මොකද ඒ ආගමේ තියෙන නීතිය කියන්නේ ඒගොල්ලෝ මේ නීතියක් වශයෙන් නීතිගත කරලාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි ආගමේ තියෙන නීති සාමාන්‍යයෙන් එච්චර දුරට මොලේට කාවදලා තිබ්බ
කියා ගන්න පුළුවන්. මොකද හැමදාම සිකුරාදා පල්ලි යනවා මේ මිනිස්සු. එතකොට තව දේවල් තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ හරියටම අල්ලා දෙවියන් එක්ක සම්පූර්ණ බැඳීමකින් ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා දැන් අතර කියනවා නම් දැන් අපි දැන් ඔය ජේසුස් දෙවියන් වහන්සේ වගේ විවේචනය කරන අවස්ථා එනවා. අපි එක එක දේවල් කියනවා. කවදාකවත් ඉස්ලාම් ධර්මය අදහන මිනිස්සු මුස්ලිම් ආගම අදහන මිනිස්සු එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර ඒ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝම ස්ට්‍රික්ට්ලි මෙන්ටලිත් ඒක ස්ට්‍රික් කරලා දිනවා සමහර දේවල් වලින්. මම මේක නරක දෙයක් කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ මම කවදාකවත් දැකලා නැහැ එහෙම දේවල් තියෙනවා. හැබැයි සමහර තැන්වල එක එක කට්ටිය ඉන්නවා මේ දැකලා තියෙනවා YouTubersලා මේ අර ආගමික නායකයෝ කියන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් මේ කරනවා. දැන් එතකොට අපි ගත්තොත් අතන මුස්ලිම් ඉස්ලාම් ආගමේ තියෙන විශේෂම දෙයක් උනේ මේ ඉස්ලාම් රෙවොලූෂන් එක වුණා. ඒක 1970 ගණන් වල උනේ. ખાමේනි කියලා ඉන්නේ මේ ඉරානයේ මොකද්ද මේ නායකයෙක් ආගමික නායකයෙක් අනයා තමයි රෙවොලූෂන් එක කරේ. ඒක නිසා ඔය බුරුකාව අලුතෙන් දාලා එහෙම කරලා ඒ විදිහට ටිකක් අර කුරානයේ තියෙන විදිහටම ඒක එයා ඒක ස්ප්‍රෙඩ් කරා ඇත්තට. එයා විශේෂ පුද්ගලෙක් වෙන්නේ ඒකයි. එයාගේ පොඩි අදහස් තියෙනවා ටිකක් වෙනස් දේවල් ටිකක්. ඒ මොනවා වුණත් තනි මිනිස්සෙක් විදිහට නායකත්වය අරගෙන ඉස්ලාම් ධර්මයට සෑහෙන දෙයක් කරු මිනිස්සෙක්. ખાමේනි කෙනෙක් කෙනා. මේ ඉරානයේ අර ඉන්නේ මේ දවස්වල ලොකු ප්‍රශ්න ගියේ අර ඊශ්‍රායලයෙන් ඇවිල්ලා ගාන්න ගියන්නේ ඒකයි. හරි එහෙම බැලුවොත් ඉතින් ආගම් වල හොඳ නරක දේවල් තියෙනවා ඒ විදියට බැලුවොත්. එතකොට බැලුවොත් අපි බැලුවොත් සමාජීය පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන්ට හොඳට ශරීර සෞඛ්‍ය හොඳට තියාගන්න පුළුවන්. අනිවාර්යෙන් ශරීර සෞඛ්‍ය හොඳට තියාගන්න පුළුවන්. මෙඩිකල් ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්ලාම් ධර්මයක වුණොත් එතකොට අපි බැලුවොත් ආධ්‍යාත්මික වශයෙන් දෙකම එකයි අර ක්‍රිස්තියානි ආගමත් එක්ක බැලුවොත් දෙකම තියෙන්නේ තමුන්ට භාවනා ක්‍රමයක් තියෙනවා ඇත්තටම මේ භාවනා කියන එක ඇත්තට යුනිවර්සල් දෙයක්. එතකොට ඒගොල්ලන්ටත් තියෙන්නේ ස්වර්ගයට ගිහලා මේව කරන්න. ආර්ථික වශයෙන් බැලුවොත් විශේෂ දෙයක් තියෙනවා. ආර්ථික වශයෙන් බැලුවොත් එහෙම ඒගොල්ලන්ට පොලියට සල්ලි ගන්න බෑ. වෙන පොලි ගන්න බැරි නීතියක් තියෙනවා ආගමෙන් දාලා. ඉතින් ඒ වගේ ස්ට්‍රික්ට්ලි තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මුස්ලිම් මිනිස්සු කියන්නේ හොඳට අවංකවම ව්‍යාපාරය කරන කෙනෙක් කියන එක අපි දන්නවා. ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් තියෙනවා ඒක. එක දේවල් තියෙනවා මම නරක පැති කතා කරන්නේ නැහැ. මේ මෙතනදී අපි ගත්තොත් ඒ විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ ආගම් දෙකයි. දැන් ඔයාලට තේරෙනවද දැන් මේ පොඩි අයිඩියා එකක් එනවද මේ ආගම් වල දැන් මේ දන්නේ නැති කට්ටිය ඉන්නවද? ඒගොල්ලන්ට මේ රෆ් අයිඩියා එකක් එනවා. කිසිම ආගමක් මේ ලෝකෙට නරකක් කරන්න ඇවිල්ලා නැහැ. හැම ආගමක්ම තියෙන හොඳම කරන්න තමයි. ඔය එක එක කට්ටිය ඇවිල්ලා ඔය එක එක ජැක් ගාලා ඔය එක මේව කරලා ප්‍රශ්න ඇති කරලා තමයි ඔය එක එක ප්‍රශ්න තියෙන්නේ ඇත්තට. නැත්තම් මේ ලෝකේ ප්‍රශ්න නැහැ. මේ වරියට යනවනම්. ඒතර අපි ගත්තොත් තුන්වෙනියට මම කතා කරනවා ඊට පස්සේ ජනප්‍රිය ආගම මේ ලෝකේ ජනප්‍රිය ආගම බුද්ධහන් මුලින්ම ගත්තේ නැත්නම් මේ ජනප්‍රියත්වයත් එක්ක තියෙන මේකත් එක්ක බලලා ස්ටේටස් එක බලලා දැන් ඊට පස්සේ බුද්ධහන් අතර ඇත්තට විශේෂී දෙයක්. ඒ කියන්නේ බුද්ධහන් කියන්නේ ආගමක් නෙමෙයි බුද්ධහන් ධර්මයක්. ධර්මයක් කියන්නේ හැමදෙස්සම සත්‍ය කියන එක තින්ම එනවා. ධර්මයක් කියන එක ඒකයි. ධර්මතාවයක් කියන්නේ ඒක තියෙනවා. ඒක පවතිනවා. ඒක තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේකෙදි තියෙන සුවිශේෂම දේ තමයි අර අනිත් ආගම් වලට වැඩිය ආගම කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ ආත්මය කියන එක මේ විගුණම් කන්නේ මේ ආගමේ මේ ධර්මයේ. අතන කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආගමේ ආත්මය විගුණම් කන්නේ මේකෙන් කරන්නේ හරි මේක නැති වෙනවා. නිවනට යනවා. කර්මය අවසන් කරනවා. විශේෂ දෙයක් තියෙනවා. ඔය දැන් අනිත් ආගම් 3-4ෙම ඔය කර්මය කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ජේසුස් වහන්සේගේ පොඩි වචන තියෙනවා ඔය කර්මය පිළිබඳ දේවල්. මොකද ජේසුස් වහන්සේ කියලා තියෙනවා අද සිනාසෙන ඔබ හෙට අඬනු ඇත කියලා. ඒ කියන්නේ කර්මයනේ. අද සිනාසෙන නම් හෙට අඬන. එහෙම වෙන්න බෑ. අද අඬනවා නම් හෙට සිනාසෙන්න පුළුවන්. කර්මය එහෙමයි. කර්මය කියන්නේ වෙනස් වෙන දෙයක්. අපිත් වෙනස් කරගන්නවා කර්මය. ඉතින් ඒක නිසා දැන් කර්මයත් එක්ක බැලුවොත් කර්මය බේස් කරගෙන තමයි මේ බුද්ධ ධර්ම සම්පූර්ණයෙන් යන්නේ. එතකොට මේ කර්මය කියන එක බුද්ධ ධර්මයේ ඔරිජිනල් අයිඩියා එකක් නෙමෙයි. මේක එන්නේ Hindu ආගමේ. Hindu ආගමේ තමයි කර්මය තියෙන්නේ. කර්මය ඉන්ට්‍රොඩියුස් කරන්නේ. කර්මය කියන කොහොමද තියෙන දෙයක් මේක ඉන්ට්‍රොඩියුස් වෙන්නේ Hindu ආගමේ. මොකද බුදුරජාණන් වහන්සේත් Hindu මේ ආගමේ Hindu ආගමනේ ඇදෙමි මුලින්ම. ඊට පස්සේ නේ හොයාගත්තේ මේ බෞද්ධ මේ බුද්ධ ආගම මේක. එතකොට ඒක ප්ලැට්ෆෝම් එකයි කියන්නේ
ආගම විදිහට මේක හදාගත්තා. එතකොට දැන් බුද්ධ ආගමේ ගොඩක්ම තියෙන්නේ ආධ්‍යාත්මික පැත්තට. බුද්ධ ආගම හරියට ස්ටඩි කරනවා නම් බුද්ධ ආගම හරියට බුද්ධ ආගම විදිහට වෙන්න පුළුවන් නම් බුද්ධ ආගමේ ප්‍රධානම දේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නිවන් දැක්කා වගේ අපිටත් ඒ chance එක දීලා තියෙනවා. අපිටත් ඒ chance එක දීලා තියෙනවා. මොකද අනිත් ආගම් වල අපිට දෙයියෝ වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. අනිත් කිසිම ආගමක ජුවිෂ් ආගම, ක්‍රිස්තියානි, කතෝලික, සීක්, එතකොට මුස්ලිම් ආගම, ඉස්ලාම් ආගම ඒ කිසිම දෙයකින් අපිට දෙවියන් වෙන්න බෑනේ. අපිට පුළුවන් ස්වර්ගයට ගිහිල්ලා ඉන්න පුළුවන් යටතේ. යටතේ ඉන්න පුළුවන්. දැන් බුද්ධ ආගමේ කියන්නේ මේ බුද්ධ ආගමේ සාමාන්‍ය ඔරිජිනල් බුද්ධ ආගමේ තියෙන්නේ තමුන් තමයි එකට ඉන්නේ. තමුන් තමයි ප්‍රධානම දේ. තමුන් කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. තමුන්ට පුළුවන් තමුන්ගේ දේ achieve කරගන්න. achievement enlighten වෙන්න කියලා කියන්නේ. බුදු වෙන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. කියන්නේ අපි ඇගේ තියනවා කියන එක. එතකොට ගොඩ දෙනෙක් බුද්ධ ආගමේ තියෙන වටිනාකම තේරුම් ගන්න නැහැ. ඒක කනගාටු දායකයි ඇත්තටම. එතකොට බුද්ධ ආගම කියන්නේ ඇත්තටම ඊටාම සංසුන් මනසකින් ජීවත් වෙන්න පුළුවන් ආගමක්. මොකද ඒකේ තියෙනවා පන්සිල් පදපහ දෙනවා. පන්සිල් පදපහ නැති වුණත් බුද්ධ ආගම අදහන මිනිස්සෙට ඔටෝමැටික්ලි ඒ පන්සිල් කියන්නේ පිළිටනවා මම කියන්නේ. ඒව එනමයි මිනිස්සුන්ට. මොකද ඒකේ තියෙන විශේෂත්වය මම පොඩ්ඩක් වැඩිපුර කියන්නේ බුද්ධ ආගම ගැන. මොකද මම බුද්ධ ආගමට ගැන සෑහෙන පැහැදීමක් තියෙනවා ඒ පැත්තෙන්. හැබැයි තාම මම කිව්වේ නැහැ ලෝකේ හොඳම ආගම මොකක්ද කියලා. ඒ නිසා කලබල වෙන්න එපා. මම කියන්නේ බුද්ධ ආගමේ තියෙන ආධ්‍යාත්මික පැත්ත. එතකොට බුද්ධ ආගමේ තියෙන බුද්ධාගමේ අඩුපාඩු මම කියන. බුද්ධාගමේ අඩුපාඩු තමයි සමාජීය වශයෙන් තියලා තියෙන නිදහස. සමාජීය වශයෙන් අතරව කියනවා නම් නිදහස අඩුයි. මොකද සාමාන්‍ය බුද්ධ ආගමේ හරියට බුද්ධ ආගම කරන්නේ එයා හුදකලා වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. මොකද සමාජෙත් එක්ක ඉන්න එයාට කර්මය වැඩි වෙනවා, එයාගේ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ දේවල් තියෙනවා. මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. මම කියන්නේ සමාජීය වශයෙන් බුද්ධ ආගමට අපි කියමු බුද්ධ ආගමේ කෙනෙක් කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කියමු ඇත්තටම හරි බෞද්ධයෙක් වෙනවා නම් තමුන්ට ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් කියන එක තමයි මම ඇත්තටම කියන්නේ. මොකද ඒගොල්ලෝ තනි වෙලා ඉන්න ඕනේ වෙනම. මේකේ හිටියොත් මේ සමාජයේ ඇතුළේ හිටියොත් මේගොල්ලන්ට තව ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පළවෙනි සිස්ටම් එක හැදුවේ එළියෙන් තමුන්ටවත් කෑම හදාගන්න නැතුව තව කෙනෙක් දීලා එයාට පින් දීලා ඒ කාර්යය කරගන්න කාලය හදාගත්ත එක. තේරෙනවනේ? ඒක සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැහැ. පල්ලි පන්සල් පල්ලි ලෝකෙ තියෙන පල්ලිනේ තියෙන ඊට පස්සේ ඒවල නැහැ ওই සිස්ටම් එක. ආධාර එනවා, දායකයෝ ඉන්නවා. ඒකට මේක නැහැ සිස්ටම් එකනේ. මේක කෙලින්ම කියලා දිනවා තමුන් දුන්නොත් දානේ ලැබෙන නිදානේ වගේ සිස්ටම් එකක් හදලා දෙනවා ගිහියන්ට. එතකොට අපේ කවුද මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාට පුළුවන් ඒක මේ පැවිද්දන්ට පුළුවන් මේක ගෙනියන්න මේ විදිහට. ඒගොල්ලන්ගේ බාධාවක් නැතුව. එහෙම සිස්ටම් එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ බුද්ධ ආගමේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පැවිද්දෝ කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලෝ තමයි මේක කෙලිම ස්ප්‍රෙඩ් කරන්නේ, මේව කරන්න ඕනේ. නැත්තම් මේ මිනිස්සු ඒකේ ඉන්නේ අල්ලගෙන. එහෙම දෙයක් තියෙනවා. අනිත් ආගම් වල එහෙම නෙමෙයි. අනිත් ආගම් වල ෆාදර්ලා ඉන්නවා, මේවා ඉන්නවා. ඒ තිබ්බට මේ මිනිස්සුන්ට ඒක දීලම තියෙනවා මේක තමුන් ජීවිතේ ගෙනියන්න ඕන කියන එක. දැන් බුද්ධ ආගමේ ඇත්තට මේ නීති නෑ නේම. බුද්ධ ආගමත් ඇත්තට නීති අඩුයි. ආගමික වශයෙන් නීති දාලා නෑ මිනිස්සුන්ට. හැමදාම පන්සල් යන්න ඕනේ, මේව කරන්න ඕනේ. එහෙම දේවල් නෑ. මේක හිතේනේ තියෙන්නේ. බෞද්ධයෙක් වුණොත් අනිවාර්යෙන් භාවනා කරන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙම කරන්න ඕනේ. මොකද බෞද්ධයෝ හැමතිස්සෙම මෙනෙහි කරන්න ඕනේ. මොකද හරි මේකේ තියෙන ආගමේ සුවිශේෂී දේ තමයි මේක වයලන්ස් නෑ. සාමාන්‍යයෙන් බුද්ධ ආගම කියන්නේ වයලන්ස් නැතිම ආගමක්. ඒ කියන්නේ කතෝලික ක්‍රිස්තියානි ධර්මයේ මුස්ලිම් ඉස්ලාම් ආගමේ තියෙන්න පුළුවන් වයලන්ස් පොඩ්ඩක් හරි එක කතන්දර එහෙම. දැන් මේකේ එහෙම නෑ. මේක ඊටාම ඉවසීම කියන එක ප්‍රගුණ කරන්නම දීලා තියෙන ආගමක් තමයි මේක. ඒ වගේම ලෝකේ ගොඩ දෙනෙක්ට ගොඩක් වයසට යනකොට ගොඩක් ඔය බුද්ධ ආගමකට එන්නෙත් ඒක අපි භාවනා කරලා ඒ දේවල් මේව කරන්න. එතකොට බැලුවොත් දැන් මේක බැලුවොත් අපි සමාජීය වශයෙන් බැලුවොත් බුද්ධ ආගමේ තියෙන එක දුර්වලතාවය තමයි මේක
මේ සමාජීය වශයෙන් අර ලෞකික පැත්තට නැති නිසා මේක ටිකක් මේකට තියෙන කැමැත්ත අඩු වෙන්න පුළුවන්. ලෞකික පැත්තට තියෙන මේ අඩුයි. ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. මොකද මේ නීති රීති ඔක්කොම හදලා තියෙන ලෞකික ජීවිතේ සැපත අඩු කරන්න. සැපත අඩු කරන්න තියෙන. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ දුක නැති කරන්නනේ. හරිද? දුක නැති කරන්න ඉතින් ඒවත් කැපවීම කරන්න වෙනවා. අන්න ඒක තමයි ඒකේ තියෙන්නේ. ඒතකොට අපි ඒ විදිහට සමාජීය වශයෙන් ඕක තියෙනවා. ඒතකොට ආධ්‍යාත්මික වශයෙන් උපරිමම තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ බුද්ධත්වය කියන්නේ ඊටාම විශ්වීය ලෙස ගන්න පුළුවන් දැනුමක්. එතකොට ඒ දැනුම අරගෙන ඊට පස්සේ තමන්ට කැමති නම් නිවන් යන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා ඒක. ඒක මම හිතන්නේ බෞද්ධයෝ දන්නවා ඇති. මේ ඒක නිසා ඒක ආධ්‍යාත්මික පැත්තක. ආර්ථිකමය වශයෙන් බැලුවොත් එහෙම ආර්ථිකමය වශයෙන් මොනවද තමයි පොඩි ගැටලුවක් එන්නේ. ආර්ථික වශයෙන් බැලුවොත් එහෙම හැමතිස්සෙම මේ වගේ දැන් බුද්ධ ආගමේ තියෙන දෙයක් තමයි මේ ගැන වැඩි සඳහනක් වෙන්නේ නැහැ. මේක තියෙනවා තව කොටස් තියෙනවා ඒ වුණාට සාමාන්‍ය අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලික බෞද්ධයෙක් කියමු බෞද්ධයෙක් ගත්තොත් එහෙම එයාගෙන් අහුවොත් එහෙම මේම ආර්ථික වශයෙන් මොකද්ද කරන්න පුළුවන් දෙයක් මොනාරි තියෙනවද කියලා ඒ වුණාට උත්තර දෙන්න බෑ මොකද ඒක වැඩි සඳහනක් ඇති මොකද මේක තියෙන්නම සම්පූර්ණයෙන් අතර අපි කියනවා අභිධර්මයේ නේ හැමදේම තියෙන ආධ්‍යාත්මික පැත්තට අපි ගත්තොත් 75%යි ආධ්‍යාත්මික පැත්තට තියෙන්නේ ඉතින් ඒක නිසා ලෞකික පැත්තට තියෙන දේවල් අඩුයි එහෙම බැලුවොත් එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා මට නම් තේරෙනවා මේ මොකද අනිත් ආගම් වල සාපේක්ෂ අනිත් ආගම් ඔක්කොම හදලා තියෙන්නේ ලෞකික සපත වෙනුවෙන් අපි මෙහෙ ඉන්නකම් මේ කරන්න ඕන දේවල් ටික තමයි තියෙන්නේ ඒතකොට ඒකෙනොත් අපි ගත්තොත් අපි ප්‍රධාන ආගම් තුනයිනේ ගත්තේ මම ක්‍රිස්තියානි ඉස්ලාම් බෞද්ධ හරි මේ තුනේ තියෙන ප්‍රධානම දේ තමයි ඔය හැම ආගමක්ම එක එක පැති වලින් ඒගොල්ලෝගේ පොයින්ට්ස් තියෙනවා. හැම ආගමකම එක එක පැති වලින් පොයින්ට්ස් තියෙනවා ඒගොල්ලෝගේ දේවල්. එතකොට මේකෙන් අපි ගත්තොත් දැන් නිදහසයි ආර්ථිකයයි ඒ හැම පැත්තෙම ගත්තොත් එහෙම මේ ආගම් තුනේ ප්‍රධාන ආගම් තුනේ හොඳම ආගම විදියට මම දකින්නේ අත්තර කියනවා නම් මම ඒක කියන්නේ නැහැ. ඒක ඔයාලා තීරණය කරන්න. ඔයාලා තීරණය කරන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න. තව ආගම් තියෙනවා. ඒවලත් මොනවාද හොඳ නරක? ඒවල තියෙන දේවල්, තමන්ගේ ආගමේ තියෙන දේවල් ඒක බලලා මේව කරන්න පුළුවන්. මොකද ඕකට උත්තරේ මම දුන්නොත් මේක කිසි තේරුමක් නැහැ. මොකද ඇත්තට කියනවා නම් මම හොඳ කතෝලිකයෙක් නෙමෙයි ඇත්තටදී. මම හොඳම කතෝලිකයෙක් නෙමෙයි. ඒක නිසා මේ මට මගේ ආගම මට රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න බෑ. හැබැයි අයිඩියා එක දෙන්න පුළුවන් මේ විදියට. මොකද මේක කවුරුත් කතා කරන්නේ නැහැ මේ විදියට. මොකද මට පැත්තක් ගන්න බෑ. මොකද මම ඇත්තටම මේ බුද්ධ ආගමට ආසයි. ඒ වගේම මම මුස්ලිම් ආගමටත් සෑහෙන ආසයි. මොකද මුස්ලිම් ආගමේ තියෙන කෑම ඉස්ලාම් ධර්මයේ තියෙන කෑම පිළිබඳ සබ්ජෙක්ට් එක ඒක ඇත්තටම හරි වටින දෙයක්. ඒ කියන්නේ මම හිතන්නේ මේ පිළිවෙත් ටික හරියට ගෙනිච්චොත් ඒ කියන්නේ අරක්කු බොන්න දිගේ සරව දැන් ඇත්තට කියනවා නම් බුද්ධ ආගමේ තියෙනවා මේ සුරාමේරේ මජ්ජපම දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒක තිබ්බට අපේ බෞද්ධයෝකට බිස්නස් කරන්නේ මම ඇත්තම දෙයක් කියන්න. ඒක නිසා දැන් අපි මේ ඉස්ලාම් මගේ යාළුවෝ ඉන්නවා මේ මුස්ලිම් යාළුවෝ ඉන්නවා බොන්නේ නැති කට්ටිය ඉන්නවා ඇත්තට. බොන්නේ නැහැ ඇත්තට. බොන්නේ ඇත්තටම මේ මිනිස්සු ඇත්තට කියන හොඳ ෆිට්නස් ලෙවල් එකේ හොඳ ෆිට් එකේ ඉන්නවා. හොඳ ෆිට් එකේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි හැම ආගමකින්ම පොඩ්ඩ අරගත්තට කමන්නේ මේකෙන් ටික තමන්ගේ ජීවිතේ තමුන්ට මේ ආගමට යන්න ඕනේ නැහැ. දැන් මම බුද්ධ ආගමට කැමති කියලා මට බුද්ධ ආගමට බැඳෙන්න අවශ්‍ය නැහැ. මම බුද්ධ ආගම විදිහට මම බෞද්ධයෙක් වෙන ඔටෝමැටික්ලි. අර සහතික තමයි තියෙන්නේ. අපිට නම් කතෝලික ආගම සහතිකයක් දෙනවා. බෞද්ධිස්ම කරලා ඒ සහතිකයක් දෙනවා. ඒ ලොකු දේවල් අපි ඒක සහතිකයක් තියාගෙන ඉන්නේ. ඉතින් බෞද්ධ ආගම එහෙම නැහැනේ. බුද්ධ ආගම එහෙම නැහැ. මේ සහතික මොකුත් දෙන්නේ නැහැ. තමන් බෞද්ධයෙක් වෙනකොට තමන්ට හිතින් බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි ඉස්ලාම් ආගමට යනවා නම් තමන්ට කැමති දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ඉස්ලාම් ආගම පොඩි සංකේතයක් තියෙන පොඩි දෙයක් කරනවානේ. ධර්මත්වයේ දෙයක් කරනවා. ඉතින් ඒක තියෙනවා. ඒ කියන්නේ ආගමට බැඳ ගන්න දේවල් තියෙනවා. දැන් අතර අනිත් ආගම් වල බුද්ධ ආගම එහෙම නැහැ. බුද්ධ ආගමට ඕන මිනිස්සුන්ට එන්න පුළුවන්. මේ අදහන්න පුළුවන්. ඉතින් අදහන්න පුළුවන්. බුද්ධ ආගම හරියට කරොත් බුද්ධ ආගමේ තියෙන එකම ලොකුම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ලබාගත් දේ තමුන්ට ලබා ගන්න පුළුවන් කියන එක. අනිත් මිනිසුන්ට කරදරයක් කරන්නේ නැතුව තමුන්ට ඇත්තටම කියනවා නම් ජීවත් වෙන්න පුළුවන් නම් එතනත් ආගමක් තියෙනවා. දැන් ඔය කියනවා නිරාගමිකයි අරකයි මේකයි කියලා මිනිස්සු ඉන්නවනේ.
දැන් ඒතර නිරාගමික කොට්ටාසයක් ඉන්නවනේ. ඒතර නිරාගමිකයි කියන්නේ ඉතින් එතනම තියෙන නිරාගමික කියන එක ආගමක් වගේ තමයි ඒක තමුන් හදාගත්ත සිස්ටම් එකක්. يعني කිසිම දෙයකට මේ ආගමකට නෑ කියලානේ ඔක මේව කරන්නේ. ඕක ඇත්තටම ඔය නිරාගමිකයි කියන අයිඩියා එක එන්නේ තමුන් යටත් වෙන්න කැමති නෑ කියන එක පෙන්වන්න. එතන තමුන් ආගමකට ධර්මයකට යටත් නෑ කියන එක පෙන්වන්න එතන නිරාගමිකයි කියන්නේ. ඇත්තට නිරාගමික මිනිස්සු කවදාකවත් තව ආගමකට ගරහන්න නරකයි. මොකද මේක තමයි ඒ ආගම ඒකේ සිස්ටම් එකේ හැටි. කියන්නේ නිරාගමික කියන්නේ තමුන් බෑ. ඒ කියන්නේ කතා කරන්නවත් අයිතිය නෑ. තමුන්ට ආගමක් නැත්තම් ඒ ගැන කතා කරන්නවත් අයිතියක් නෑ. නිරාගමිකයන්ට දෙන්න තියෙන පණිවිඩය ඔන්න ඕකයි. ඉතින් ඒක නිසා මේ ලෝකේ හැම එක ජාතිය එක අයිඩියාස් තියෙන මිනිස්සු ඉන්නවා. එක දේවල් තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියලා තියෙන්නේ අන්න ඒකයි. මේ වීඩියෝ එක දිගයි. මම මේක ඇත්තටම මේ හැදුවේ මේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා මේ ආගම් සම්බන්ධයෙන් ගොඩක්. يعني මේ ආගමම හොඳ ආගම අපි ඉන්නේ හරි ආගමෙන්ද වැරදි ආගමෙන්ද කියන එක ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න බලලා ඒක හොයන්න. හැමදේම කිසිම ආගමක් නරක නැහැ. හැමදේම හොඳට හදලා තියෙන්නේ. ඒකයි ඒ ආගම් වල පැවැත්මට තමයි හැමදේම හදලා තියෙන්නේ. බුද්ධ ආගමෙත් එහෙමයි. බුද්ධ ආගමෙත් පැවැත්මට තමයි තියෙන්නේ. කුලදරුවෝ මේ ගන්නවා කියලා තියෙන පැවිදි කරනවා. ඒ වගේ හැම එකේම මේ එකම සිස්ටම් එක යන්නේ. ඔය ආගම් වල හැම එකම එකම සිස්ටම් එක යන්නේ. බුද්ධ ආගම විතරක් තමයි ඔතන වෙනස තියෙන්නේ. මේ ඒකට නම් මම මේ සෑහෙන කැමති ඒ යන දෙයට උනාට ආර්ථික වශයෙන් අරවම බැලුවොත් එහෙම සමහරක් දේවල් තියෙනවා. අපේ රට මේ තියෙන තත්ත්වයෙන් අපි ගොඩ ගන්න මේ හැම එකෙම අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ අතරම. අපි මේ හැම දෙයකම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මොකද අපි ස්මාර්ට් වෙන්න ඕනේ ඉස්සරහට. රට ගොඩනගන්න ආගම වැදගත් වෙන්නේ නැහැ අතරම. මිනිස්සුන්ගේ ආකල්ප තමයි වැදගත් වෙන්නේ. දැන් චීනේ ජපානේ කොහෙද ජපානේ අතර නම්බර් 1 වෙලා හිටියා මේ ලෝකේ අවුරුදු ගාණක්. ඇමරිකාවටත් කලින්. ඉතින් ඒක නිසා ජපානෙත් දැන් බහැලා දිනවා. ඇමරිකාව මොකද වෙලා තියෙන්නේ දැන් උඩට ඇවිල්ලා තියෙනවා. දැන් චීන ඊට වඩා එන්න හදනවා. ඉතින් ඒක නිසා ආර්ථික වශයෙන් බැලුවොත් උඩ යට යනවා මේක ආගම් එච්චර බලපාන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස තියෙන්නේ. ඒ වගේම ඔය ආගම් ભેද අරවම නැති කරගන්න කොල්ලමල මුකුත් ඕනේ නැහැ. අපි මිනිස්සුනේ අපේ ඔක්කොගම ඇගේ දුවන්නේ රතු පාට ලේ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම එකයි. හම සුදු වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්, බ්‍රවුන් පාට වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඇත්තට වැදගත් වෙන මිනිස්සුගේ ආකල්ප තමයි වැදගත් වෙන්නේ. අපි මිනිස්සු විදිහට ඉස්සරහට යන්න නම් අපි පොඩ්ඩක් ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ඒකයි අපි මේ පුළුවන් තරම් ඔය කරන නපුරුකම් නතර කරන්න ඕනේ. නපුරුකම් කරන්න නරකයි. මොකද ඔය හැම ආගමකම ඉන්න එකම හතුරා කවුද දන්නවද? යම රජුරෝ, යක්ෂයා. එතකොට සාතන්. ඔය හැම එකම දුෂ්ටය එකයි. ඔය හැම ආගමකම දුෂ්ටය එකයිනේ. යම ලෝකේ රම රජුරෝ බෑ ඔක්කොම එකයි. ඉතින් ඒක නිසා උතර කල්පනා කරලා බලන්න. එක දුෂ්ටයෙක් ඉන්නව නම් මේ අනිත් ආගම් වලට මේ දුෂ්ටයා කොච්චර පවර්ෆුල් වෙන්න ඕනද? ඒ කියන්නේ ඒ ගැන කල්පනා කරන්න. අවුරුත් කල්පනා කරලා නැහැ ඔබ. හැම ආගමක ඉන්න එකම දුෂ්ටයා යකා සාතන් යක්ෂයා ඉන්නේ. ඒක නිසා ඔයාලා තේරෙනවද මේ ඔක්කොම හදලා තියෙන එකම ප්ලැට්ෆෝම් එකක හදලා තියෙන්නේ. ඒක පොඩි පොඩි කැටගරිස් කරලා තියෙනවා. ඒක නිසා ආගම මොනක් වුණත් යහපත් ලෙස ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි වැදගත් වෙන්නේ මේ ලෝකේ. ඊළඟ ලෝකෙට යනවා නම් අපි පුළුවන් තරම් පින් කරලා කුසල් රැස් කරලා ඉන්න ඕනේ. ඒකයි ඉන්න සත්තු ටිකයි ගස් ටිකයි ආරක්ෂා කරන්නත් මතක තියාගන්න. ආයිබෝවන්. බොහොම ස්තුතියි.